ඓතිහාසික කුරුණෑගල පුරවරී සිට ඇතුගලමෙන් නොසැලෙන අභිමානවත් GSM ක්‍රේසන් ස්වාධීන YouTube නාලිකාව නිෂ්පාදනය කර ඉදිරිපත් කරන වැඩසටහනයි වසන්තයට දසන්තයක්. හිතවතුනි, ඔන්න අපි ආයෙමත් බෙල්ගොඩකන්ද කැලෑපොජ්ජ පටරගෙන මේ මංගච්ඡන්නේ ගල්රුකුල් පොච්චේ වනවාසී ඇත්තන්ව මුණගැහිලා එදා අපි ඇත්තන්ට පොරොන්දු වුණු දේ ඉටු කරන්න. අපි එනම් ගීලම බලමු නේද? මේ එවුනද මේ අපේ කැමරාමල්ලි දැන් මේ අපේ එදා වනවාසී ඇත්තෝ අපි ගැන ලෙන්කතුකමක් පාලානේ. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. අපි මේ ඉදිරියටම ගිහිල්ලා අපි තනක නතර වෙලා ඉඳලා අපි මේ වනවාසී ඇත්තන්ට අපි පොඩි ඌවක් දාලා කතාවක් දාන්න නේද? කැමරාමල්ලි, දැන් එදා අපි වනවාසී ඇත්තෝ මුණගැහෙන තැනත් එන්න ඔය හරිය තමයි. නමුත් දැන් වනවාසී ඇත්තෝ අද කොයිසයි ඉන්නවද කියන එක තමයි අපිට හොයාගන්න ඕනේ. කොහොම නමුත් මට හිතෙනවා තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා අපි වනවාසී ඇත්තන්ට කියමු අපි බංගච්ඡයෝ කියන පොඩි අඬපොත් දාලා කතා බොජ්ජයකට දාන්නවල්ලි නේද? කැමරාමල්ලි, දැන් යන්නේ මේක මම පස්සෙන් එන්න. මොකද මේ ගල් තලාව ඉස්සරහන මල්ලි. හරිද? මම ඉස්සරහට යන්නම්. ඔය ඕම එන්න. හරි? පස්සෙන් එන්නකෝ. හරි? හරි, මම දැන් මේක ටික ඉස්සරහට යනවා. අර අපි අර මේ ගිනි ගොඩක් ගහලා දුමක් වෙනවානේ. ඒ දුමක් වෙන තැනට තමයි මේ යන්න ඕනේ. එතකොට එතන අනිවාර්යයෙන්ම අපේ ඇත්තෝ ඉන්නවා. අපි ටික එතන යන්. හරි? මේ යන්න තමයි මල්ලි කැමරාව ආරක්ෂා කරගන්න. කැමරාව ආරක්ෂා කරගෙන මේක එන්නක මල්ලි. හරි. ඕමියන්. වැටෙන්ඩ ගියා නේද මල්ලි? ඒකද මං කිව්වේ පරිස්සම එන්න කියලා. මේ කැමරාව මල්ලි. ඔන්න ඈත දුමක් නගිනවා. අනිවාර්යයෙන්ම එතන වනවාසී ඇත්තෝ උනාරි මෙච්චනවා ඇති. අපි ළඟට යන්න නැතුව මම මෙතනම ඕවක් කියන්න කියලා අපි කියමු. වනවාසී ඇත්තෝ සිතාවිය ඇත්තෝ බංගච්ඡනවා. අද සිතාවිය ඇත්තෝ මංගච්ඡලා වාගේ. මේ ඇත්තෝ මේ මං ඇත්තෝ මේ ඉස්සරහ ඉන්නෝ. කලාපොත්ත පතාරගෙන මෙහාට මංගච්ඡන්නේ. මොනේත්තෝ අපි මේ ළඟ ඉන්නේ. අපි දැන් තව දිනකදී ඉන්න තැනට මංගච්ඡනවා. ඔය ඉස්සරහෙන් මෙහාට මංගච්ඡන්නේ. මේ ඇත්තෝ හම්බෙන්න මංගච්ඡුවා නේද ඌරලා. මංගච්ඡන්න. මේ ඔය ඇත්තෝ මොකක් කරේ මේ කොටා බලන්න පුච්චනවා නේද මොකද? අල පොද්දක් මං
කොටා දමන්න කියලා. ඒක හොඳයි. හරි. මමත් ඇත්තන්ට කොටා බාන්න දේවල් ගෙනාවා. අර පොඩ්ඩ. හරි ලංකම් කරන. ඔන්න ඇත්තන්ට පොරොන්දු වෙච්ච විදියටම ඔන්න අද මම ඇත්තන්ව මුණ ගැහෙන්න ආවා. ඉතින් අපේ ඇත්තෝ මේ තනිපෙන් හොඳින් ඉන්නවද? හොඳින් ඉන්නවා. මේ ඇත්තෝ අර අපි කැමරා මල්ලි. කැමරා මල්ලි තමයි මේ ඔක්කොම රූපගත කරන්නේ. මල්ලි. කැමරා මල්ලි. මේ කැමරා මල්ලි ඉතින් මෙතනට එන්න බෑ. මොකද කැමරාවෙන් ඉන්න බෑ. හරි. ඉතින් කොහොම තමයි මේ අමාරුවෙන් අද ආවා. ඉතින් ඇත්තෝ මොකද්ද මේ ඇත්තෝ පුච්චනේ මේ අල Yalah puji ala. එලා පොඩි අර Sabar. කොටා බලන්නේ හොඳයිද? Aman. Yalah puji. මේක අපූර්වනේ පංකාතුයි. ඉතින් ඕම තමයි මේ අපේ ඇත්තෝ මේ කොටා බානේ. Kota bang. ඔන්න ඇත්තෝ අපේ නාලිකාවේ ඔය ඇත්තොන්ගේ වැඩසටහන ප්‍රකාශ ඔව් අද මම ඔක්කොම මේ කලමන අරගෙන ආවා ඔය ඇත්තන්ට පෙන්නන්න. ඔව් මේවා ගෙන මේ අරන් ඇවිල්ලා තියෙනවා. ඔය ඇත්තන්ට තව පොඩ්ඩක් මම පෙන්නන්න. නේද? Patu dalam dendeng kota bang. පතු ගන්නකෝ. Kota bang. So, ini pangkat ini. Betul. Kota bang. මේක මේ වන්න පොජ්ජියද නේ වන්නේ? Warna puji. ඇත්තෝ මෙව්වා කොටා බාන්නත් පින් කරන්න ඕනේ. Ingkolando. පින් කරන්න ඕනේ. Kota mau. ඉවාගේ නෙමේ. කොහොඳට ඉන්නවනේ. ගැටවරියා වගේ ඉන්නවනේ. ඇත්තෝ. Ikut dia pilih bentama. Nah kota bang puang. Angkat honda. යෝධ බලේ. ඇත්තෝ දැන් මේක කාලා මේ කොටා බාලා මං ගෙනාපුවා ටිකක් පෙන්නන්න. Unda. ඇත්තන්ට. Andam. ඒ වන ඇත්තෝ මම තව මගේ ඇත්තන්ට ගෙනාවා ගෙඩියක්. මේක අපි කියනවා මේ වන ඇත්තෝ බෙලි කියලා. Kota bang. ඔව් කොටා බාලා බලන්න. Komel kota. කඩලා ගන්න ඕනේ. ඔව්. කොටා බාලා බලන්න. පංකාතු නේ. Pangkal. කොටා බාන්න. Oya tanda. නෑ කොටා බාන්න.
කන්න. පුතා බාන්න. අපේ ඇත්තන්ට අපි ඇත්තෝ මේවා ආරන්න නැති දන්නේ නෑ. ඒවට කියනවා ඇත්තෝ මේ මුරුක්කු කියලා. සිදාදී මුරුක්කු. ඕකත් ඔය ඇත්තෝ පස්සේ කොටා බාන්න. ඔය ඇත්තෝ මේක වඩේ කියලා කියන්නේ ඇත්තෝ. මේ කොටා බාන්න. ඕ කොටා බාන්න. කොටා බාන්න. ගුවාට කියලා නේ? ඔව්. හරි. එහෙනම් ඇත්තෝ මේ ඔක්කොම දාගන්න. ඇත්තෝ මේක පොඩ්ඩක් කාලා බලන්න. කැටකට පොජ්ජ. මේක කටේ දමා ගන්න. අංගාදී කැටකට පොජ්ජ. පැණි පොජ්ජ. කැටකට පැණි පොජ්ජ. මේ ඔක්කොම ටික මේ අපේ ඇත්තෝ දාගෙන රුකුල් පොජ්ජට කියලා කොටා බාන්න. ඇත්තෝ එදා අපි මේ කැමරා පොජ්ජෙන් පින්දුර ගත්තනේ. ඒ පින්දුර පොජ්ජ අදාගෙන ගෙනාවා ඔය ඇත්තන්ට පෙන්වන්න. ඇත්තෝ උදේ ඉන්නේ අපූර්වට. ආමුදුරන්ට බේ. ඔය ඇත්තන්ට මමගේ තෑගි කරන්න තමයි ගෙනාවේ. තියාගන්න. මේ බලන්න ඔය ඇත්තෝ ඉන්න විදිය. මමත් ඉන්නවා. මගේ දරුකු පොඩ්ඩි තියාගන්න. හොඳයි නේද? හොඳයි. පංකාදුයි. ඔය ඇත්තන්ගේ වැඩසටහන පොජ්ජේ කරලා මගේ නාලිකා පොජ්ජේ දැම්මා. ඒකේ පින්දුර පොජ්ජේ ටික මම ගෙනාවා මේකේ. ඉතින් ඇත්තන්ට මේක පෙන්වන්න ඕනේ. ඉතින් ඒක මම මේවා කරලා මේ බැලුවා. ඔව්. අදාගන්න. GSM, SWAG
ඔය නැත්තම් ඉන්න පෙන්නන්න. ආ අපි ඇත්තෝ. අපි නැත්තම්. එතුග. සමාවෙලා ඔය ඇත්තෝ මේ වනපොච්චේ තනියම කොහොමද මේ ජීවත් වෙන්නේ? අහුහෙත්තු. නෙත්තු. ඔය ඇත්තෝ මේ තනියම කොහොමද නැද්ද? එතු අල්ලගන්න බලන්න. එතු. පරදෙන් බලන්න. ඔව්. ඔය ඇත්තෝ මේ පොලිසියෙන් මේ වනපොච්චේ පාටවගේ. වනපොච්චාවේ ඉඩ ගන්න වනපොච්චෙන් දැන් සෝන්දුනා නේද? පෙරතරන පොච්චේ පංකාතුයි නේද? පංගාදී. මේ ඇත්තෝ මේ වනපොච්චේ මේ සත්ත්වයන් දරෙන් කරන්නේ මේ සිතාතු නේද? එනවා. බටු අංගනාරෙන් කියලා බයි කරනවා නේද? අපේ අනැත්තෝ මම එදා ඔය ඇත්තන්ට පොරිදු වුණා ඔය ඇත්තන්ව ආයි මං දැක්කලා මුණ ගැසිලා මේ ඔප්පුකුම් කරනවා කියලා. ඉතින් අද මේ ගම්බාර දෙවියන්ට ඔප්පු වෙන්න ඕනේ පෙර දෙවියන්ට නේද? ඉතින් ඔය ඇත්තන් මට හම්බෙලා දවසේ මේක අපි සාකච්ඡා කරගන්න මගේ ඇත්තෝ මට උපකාර කරා. ඉතින් අද දවසේ අපි සමුගන්නවා. නැවත වාරයක් මං දැක්කලා දැන් අපි දෙන්නගේ ලෙන්කතිකම තියෙනවානේ. අපි ලෙන්කතිකම නැති වෙන්නේ නැහැ ඔය ඇත්තන්ගේ. ඉතින් මම සතුටේ සරයක් මේ කලාවට මං දැක්කලා ඔය ඇත්තන් මුණ ගැසිලා මේන සතුටේ සාකච්ඡාවක දාලා අපි මොනවාරි කාලේ ගෙවාගමු මන්ද නොකර ඔව්. ඉක්කොත් වාවානේ නැතුව නේද? හරි. ඉතින් මං ගත්තනවනේ. ඒ මං ගත්තනවා. එහෙනම් අපි සමුගන්නවා. ඉතින් හිතවතුනි අද දවසේ අපේ වනඇත්තෝ මුලයිලා මේ වීඩියෝ එක කරන්න වනඇත්තෝ අපිට උදව් කරා. ඉතින් ඇත්ත වශයෙන්ම අපිට සතුටක් මේ වනඇත්තෝ අපි අමතක කරන්න බෑ. ඒ වගේ පාඩකයන්ට කියන්න තියෙන්නේ මේ වනඇත්තෝ මේ වනාන්තරේ තනියම ගල් ගුහාවක ජීවත් වෙනවා. ඉතින් මේ වනඇත්තෝ තාම අහිංසක වනඇත්තෝ කෙනෙක්. ඉතින් ඒ නිසා මේ නාලිකාව බලලා වීඩියෝ එක බලලා එමෙතන මේක බලන්න සලසන්න මේ වැඩසටහන නිෂ්පාදනය කරලා ඔබගේ ඉදිරිපත් කළා ඔබගේ ඩ්‍රයිවර් ක්‍රිස්ටි ජෝර්ජ්.